අද කතාව ඇරිමැක් සමාගම ගැන. දා සිකුරා වර්ෂයේදී ශමීර ජයසිංහ මහතා විසින් ආරම්භ කර ඇරිමැක් සමාගම කුඩා ව්‍යාපාරක සිට මේ වෙනකොට ලංකාව, එක්සත් අරබ් එමිරේත්, ඔස්ට්‍රේලියාව, ප්‍රංශ, කැරිබියන් දූපත්වල කාර්යාල පවත්වාගෙන යනවා. ඇරිමැක් සමාගම AR, රොබොටික්ස්, පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීම ක්ෂේත්‍ර ගණනාවක නිෂ්පාදන සේවා සැපයීම සිදු කරනවා. ලංකාවේ හද පළමු ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ ක්‍රීඩාව වන කංචායුධ වගේම මෑතකදී ලංකාවේ ජනප්‍රිය වුණ නීරෝ පරිගණක ක්‍රීඩාවත් මෙයාලගේම නිර්මාණයක් වෙනවා. අග්නිදිගාසියාවේ ප්‍රථම මානවරූපී රෝබෝ වන දියසෙන් නිර්මාණය කළ ඇරිමැක් සමාගම. ලෝකයේ බොහෝ තැන්වල විශ්වාසය දිනාගන්න පුළුවන් වුණු ඇරිමැක් සමාගමවල මයික්‍රොසොෆ්ට්, කොකාකෝලා, එවිනෙස් වගේ දෙවන්ත සමාගම් එක්කත් වැඩ කරන්න හැකියලා තියෙනවා. 200කට අධික සේවක පිරිසක් ඉන්න ඇරිමැක් සමාගම 2019 වර්ෂයේදී රුපියල් බිලියන 1ක වටිනාකමක් ලැබුණා. ඒ වගේම සමාගම ඩොලර් මිලියන 3ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා මේ වර්ෂයේදී. ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවයන් හැකියාවන් මේ විදිහට ලෝකයට ගෙනියන්න ඇරිමැක් සමාගම මේකට සමත් වෙලා තියෙනවා.